ආයුබෝවන් දූල පුතාල සියලු දෙනාටම මම අද කතා කරන්නේ තවමත් දරුවන්ට පටලැවෙන මේ ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා ගැන කතා කරන්න. ඉතින් දුවේ පුතේ ගොඩක් දරුවෝ මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යා අඳුරන්නේ නැහැ, සංයුත සංඛ්‍යා අඳුරන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රථම සංඛ්‍යා අඳුරනවා, සංයුත සංඛ්‍යා අඳුරන්නේ නැහැ. ඉතින් දුවේ පුතේ වාට ලේසි මෙන්න මේ දෙන්න එකට මතක තියාගත්තොත්. ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා ඒ දෙකේ වෙනස අඳුරගත්තොත්. ඉතින් මේ දෙන්න එකට අඳුරගන්න එතන මතක තියාගන්න ලේසි. හරි. අපි බලමු කොහොමද මේ ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා වෙන් කරලා අඳුරගන්නේ කියලා. මම මුලින්ම කතා කරන්නම් ප්‍රථමක සංඛ්‍යා ගැන. හරි. ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ දුවේ පුතේ සාධක දෙකක් පමණක් තියෙනවා. සාධක දෙකක් පමණක් තියෙනවා. ඒතර සාධක දෙකක් පමණක් කියලා කිව්වහම තේරෙන්නේ නැති දරුවෝ ඉන්නවා. සාධක දෙකක් පමණක් කියලා කියන්නේ සංඛ්‍යා දෙකකින් පමණයි හරියටම බෙදෙන්නේ. සංඛ්‍යාවකින් හරියටම බෙදෙනවා නම් ඒ කියන්නේ ඉතිරි නැතිව බෙදවෙනවා නම් ඒකට කියන්නේ සාධකයක් කියලා. උදාහරණයක් ගන්නකො 10. 10 දෙකෙන් බෙදුවා. 10 දෙකෙන් බෙදුවොත් 5යි. හරියටම බෙදෙනවනේ. හරියටම බෙදෙනවා. ඒ කියන්නේ 2 කියන්නේ 10 සාධකයක්. ඉතින් ඔන්න ඔය විදිහට යම් සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් හරියටම බෙදෙනවා නම් අන්න ඒකට කියනවා සාධකයක් කියලා. එතකොට ප්‍රථමක සංඛ්‍යා කියන්නේ ඔන්න ඔය වගේ සාධක දෙකක් පමණක් තියෙනවා. දෙකට වඩා අඩු වෙන්නත් බෑ, දෙකට වඩා වැඩි වෙන්නත් බෑ. මම ගන්නම් මෙන්න පළවෙනි සංඛ්‍යාව 1නේ. එකේ සාධක කීයක් තියෙද කියලා බලමු. 1 කියන එක අපිට බෙදන්න පුළුවන් එකෙන් පමණයි. එකෙන් පමණයි බෙදන්න පුළුවන්. ඒ කියන්නේ එකට සාධක තියෙන 1යි. එකම එක සාධකයයි තියෙන. 1 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟ සංඛ්‍යාව තමයි 2. 2 ගත්තොත් 2 කියන එක අපිට පුළුවන් එකෙන් බෙදන්න. ඒ කියන්නේ දුපිතේ ඕනෑම සංඛ්‍යාවක් අපිට පුළුවන් එකෙන් බෙදන්න. හරිද? එකෙන් බෙදන්නත් පුළුවන් 2. ආයෙත් දෙකෙන් බෙදන්නත් පුළුවන්. එතකොට එකෙන් සහ දෙකෙන් පමණයි බෙදෙන්නේ. අන්න 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟ සංඛ්‍යාව මම ගන්නවා 3. 3 කියන එක ගත්තොත් 3 කියන එක එකෙන් ඕනෑම සංඛ්‍යාවක් එකෙන් බෙදන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඕනෑම සංඛ්‍යාවක් එකෙන් සහ එම සංඛ්‍යාවෙන් අනිවාර්යයෙන්ම බෙදෙනවා. එකෙන් සහ එම සංඛ්‍යාව. ඒ කියන්නේ 3 එහෙනම් එකෙනුත් බෙදෙනවා, තව 3ෙනුත් බෙදෙනවා. සාධක දෙකයි තියෙන 1 සහ 3. මේක දෙකෙන් බෙදන්න බෑ. දෙකෙන් බෙදුවා එකක් ඉතුරු වෙනවා. එහෙම හරියන්නේ හරියටම බෙදෙනවා. ඒ කියන්නේ 3ට සාධක දෙකයි තියෙන්නේ. ඒ කියන්නේ 3 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට ගමු 4. එහෙනම් බලමු 4. 4 කියන එක අපිට පුළුවන් එකෙන් සහ 4ෙන් අනිවාර්යෙන් බෙදෙනවා. 1 සහ එම සංඛ්‍යාවෙන් අනිවාර්යෙන් බෙදෙනවා. ඊට අමතරව මේක දෙකෙනුත් බෙදෙනවා. 1 2 4 කියලා සාධක 3ක් තියෙනවා. 3ක් තිබුණොත් ඒක ප්‍රථමක නෙවෙයි. එහෙනම් 4 ප්‍රථම සංඛ්‍යාවක් නෙවෙයි. ඒ විදිහට දුවපිටේ බලන්න 5. 5 කියන එක එකෙනුත් බෙදන්න පුළුවන්, ආයේ පහෙනුත්. අනිවාර්යෙන් එකෙන් සහ එම සංඛ්‍යාවෙන් ඕනම සංඛ්‍යාවක් බෙදනවනේ. කියන්නේ එකෙන් සහ පහෙන් බෙදන්න පුළුවන්. ඊට අමතරව 2න් 3න් 4න් බෙදෙන්නේ නෑ. එහෙනම් 5 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඉතින් ඔයාලට මතක තියාගන්න ලේසි. සාධක දෙකක් පමණක් තියෙනවා නම් ඒවා ප්‍රථමක සංඛ්‍යාවක්. 6 කියන එක බලන්න. 6 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට සංඛ්‍යාවක් කවදාවත්ම ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නෑ. හැබැයි එකම එක ඉරට්ට සංඛ්‍යාවක් තියෙනවා ප්‍රථමක සංඛ්‍යාවක් වන. ඒක තමයි 2. මේක තමයි ප්‍රථමක සංඛ්‍යාවල තියෙන එකම ප්‍රථමක ඉරට්ට සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යාවක් වන එකම ඉරට්ට සංඛ්‍යාව 2. ඒ හැර සියලුම ඉරට්ට සංඛ්‍යා ප්‍රථමක නෙවෙයි. සියලුම ඉරට්ට සංඛ්‍යා ප්‍රථමක නෙවෙයි. එහෙනම් 6 කියන එක ඉරට්ට කියලා ඕන ළමයි දන්නවා. ඉතින් මේක ප්‍රථමක නෙවෙයි. සාධක බලන්න දෙයක්වත් නැහැ. ඉතින් මේකේ සාධක ගත්තොත් 1යි 6යි තව තියෙනවා 2 සාධකයක් 3 සාධකයක් සාධක ගොඩාක් තියෙනවා. ඊළඟට බලමු තව ඊළඟ සංඛ්‍යාව 7. 7 ගත්තොත් බලන්න ප්‍රථමක දත් කියලා ඔත්තේ සංඛ්‍යාවක්. ඒතොර ඒක 1න් සහ 7න් අනිවාර්යෙන් බෙදෙනවා. තව සංඛ්‍යාවකින් බෙදෙන්නේ නැහැ. එහෙනම් ඒකත් ප්‍රථමක සංඛ්‍යාවක්. 1න් සහ 7න් බෙදෙනවා. මම මේ සාධක තමයි මේ මෙතන ලියන්නේ මේ වරහන් ඇත්තේ. 8 ගත්තොත් 8 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ආයෙ කතා කරන දෙයක් නැහැ. ඉතින් ඉරට්ට සංඛ්‍යාවක් නම් ඒක ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. ඉතින් හොඳට මතක තියාගන්න ප්‍රථමක සංඛ්‍යාවක් වන එකම එක ඉරට්ට සංඛ්‍යාවයි. ඉතින් ඒක තමයි කුඩාම ප්‍රථමක සංඛ්‍යාව. ඊළඟට ගත්තොත් 9. 9 කියන එකේ 1න් සහ 9න් අනිවාර්යෙන් බෙදෙනවා. ඊට අමතරව 3ෙනුත් බෙදෙනවා. ඒ කියන්නේ මේක සාධක 3ක් තියෙන ප්‍රථමක සංඛ්‍යා නෙවෙයි.
10 කියන්නේත් ඉතින් ඉරට්ට සංඛ්‍යාවක් ප්‍රථමක සංඛ්‍යාව නෙවෙයි. 11 ගත්තොත් 1 සහ 11 පමණයි බෙදෙන්නේ ප්‍රථමක සංඛ්‍යාව. 1 සහ 11 පමණයි බෙදෙන්නේ 11. එහෙනම් ඒක ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට දුවේ පුතේ ගමු 12. 12 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඉරට්ට සංඛ්‍යාවක් ආව ප්‍රථමක නෙවෙයි. ඊළඟට 13 ගමු. 13. 13 කියන්නේ 1 සහ 13න් පමණයි බෙදෙන්නේ. අන්න ඒකත් ප්‍රථමක සංඛ්‍යාවක්. ඔය විදිහට 14 ගත්තොත් ඉතින් ඉරට්ට කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව නෙවෙයි. 15 ගත්තොත් ඔත්තේ උනාට වැඩක් නැහැ. ඒක 1නුයි 3නුයි 5නුයි 15නුයි. සාධක ගොඩාක් තියෙන. ප්‍රථමක සංඛ්‍යාව නෙවෙයි. 16 ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 17 ගත්තොත් 17 1 සහ 17න් පමණයි බෙදෙන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට 18 ගත්තොත් ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 19 අරගෙන බලන්න 19ත් බෙදෙනවා 1 සහ 19යි පමණයි. ඒක ප්‍රථමක සංඛ්‍යාව. ඊළඟට 20 ගත්තොත් ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 21 කියලා කියන්නේ 1නුයි 21නුයි 3නුයි 7නුයි සාධක ගොඩක් තියෙන ප්‍රථමක නෙවෙයි. ඊළඟට ගන්න 22 ප්‍රථමක නෙවෙයි ඉරට්ට සංඛ්‍යාවක්. 23 ගත්තොත් 1 සහ 23න් පමණයි බෙදෙන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් 23. ඊළඟට 24 ඉරට්ටේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙවෙයි. 25 කියන්නේ 1නුයි තව 5නුත් බෙදෙනවනේ. ඉතින් සාධක එතනම 3ක් ඇවිල්ලා තුනට වඩා සාධක 3ක් තියෙන ප්‍රථමක නෙවෙයි. ඊළඟට ගත්තොත් 25 26 ප්‍රථමක නෙවෙයි. කොහොමත් 26 ප්‍රථමක නෙවෙයි. 27 ගත්තොත් ඒ 3නුයි 9නුයි බෙදෙනවා 1නුත් බෙදෙන සාධක කීපයක් තියෙන ප්‍රථමක නෙවෙයි. 28 කියන්නේ තිරට්ට ප්‍රථමක නෙවෙයි. 29 ගන්න පුළුවන් අන්න ප්‍රථමකයි. 1 සහ 29න් තමයි බෙදෙන්නේ. ඉතින් ওই විදිහට මට ඔක්කොම ලියන්න බෑ. දරුවෝ මතක තියාගන්න සාධක දෙකක් පමණක්. කියන්නේ සංඛ්‍යා දෙකකින් පමණයි බෙදන්න පුළුවන්. අන්න ඒව ප්‍රථමක සංඛ්‍යා. එතකොට දෙක ඇර ඉතුරු සියලුම ඉරට්ට සංඛ්‍යා කොහොමවත් ප්‍රථමක නෙවෙයි. ඉතින් ওই ටික මතක තියාගන්න. හරි අවශ්‍ය නම් ඔක සටහනක් දාගන්න. හරි. දැන් ඔයාලා ප්‍රථමක සංඛ්‍යා අඳුරනවා. සාධක දෙකක් පමණක් තියෙනවා. මම නැවත සංඛ්‍යා ටික ලිව්වා. ඉතින් දැන් ඔයා කියාගෙන යන බලන්න ප්‍රථමක සංඛ්‍යා ටික 2 3 5 7 11 13 ආයේ 17 19 23 ආයෙනවා 29. ඉතින් ওই විදිහට තව තියෙනවා ඉස්සරහට. මම මෙතන ටිකයි ලිව්වේ 29. ඊට පස්සේ 31 ගන්නත් පුළුවන්. මෙන්න මේ මම මේ රවුන්ඩ් කරපුවා තමයි ප්‍රථමක සංඛ්‍යා. දැන් ඔයාලා දන්නවා මේව ගන්න. එක කියන එක ප්‍රථමක නෙවෙයි කොහොමත්. එක සාධකයයිනේ. ඊළඟට දැන් ඕකින්ම අපිට සංයුත සංඛ්‍යා ටික ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ සංයුත සංඛ්‍යා කියන්නේ ප්‍රථමක නොවන සංඛ්‍යා සියල්ලම. ප්‍රථමක නොවන සංඛ්‍යා. එහෙනම් මොනවද මෙතන ප්‍රථමක නොවනේවා? මේ රවුන්ඩ් කරපු වැර ඉතුරු ඔක්කොම සංයුතයි. එහෙනම් දුවේ පුතේ ප්‍රථමක ටික මතක තියෙනවා නම් දන්න දරුවෙක් නම් සංයුත ටික ගන්න අමාරු නෑ. ඒ කියන්නේ ප්‍රථමක නොවන ඉතුරු සියල්ලම. ප්‍රථමක නොවන ඉතුරු සියල්ලම. හැබැයි මතක තියාගන්න එක ප්‍රථමකක් නෙවෙයි සංයුතක් නෙවෙයි. එක කියන එක අයින් කරලා දාන්න. එක දෙකටම අයිති නෑ. සංයුත වලට ගන්නත් බෑ එක. එහෙනම් ප්‍රථමක නොවන එක ඇර ප්‍රථමක නොවන අනිත් ඔක්කොම තමයි සංයුත කියන්නේ. මම මෙන්න මේ කොටු කරන්නේ සංයුත සංඛ්‍යා ටික. 4 6 ප්‍රථමක නොවන ටික. මතක තියාගන්න ලේසි. මෙන්න මේ විදිහට මේ මම මේ කොටු කරන්නේ සංයුත සංඛ්‍යා ටික. 16 සංයුතයි, 18 සංයුතයි, 20 21 22 23 25 සංයුතයි, 26 සංයුතයි, 27 සංයුතයි, 28 සංයුතයි. එහෙනම් ඔන්න ප්‍රථමක නොවන ඒවා තමයි සංයුත සංඛ්‍යා කියලා කියන්නේ. එහෙනම් මම නැවතත් ඕන ලියන්න සංයුත සංඛ්‍යා ටික 4 6 8 9 10 12 14 15 16 18 20 21 22 24 ඔය විදිහට ප්‍රථමක නොවන සියලු මේවා සංයුත වලට අයිති වෙනවා. හරිද? එහෙනම් ඔන්න මම නැවත සාරාංශයක් විදිහට කියන්නම්. සාධක දෙකක් පමණක් තියෙන ඒවා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට ප්‍රථමක නොවන ඒවා. හැබැයි එක හැර එක ගන්න බෑ. එක හැර ප්‍රථමක නොවන සියල්ලම සංයුත සංඛ්‍යා වෙනවා. හරි. එහෙනම් ඔන්න ඔයා සටහනක් දාගන්න.